සුළු ජාතීන්ගේ පිරිසක් විශේෂයෙන් මුස්ලිම් දෙමළ ක්‍රිස්ටීන් ජනතාව සජිත් ප්‍රේමදාසට හුඟක් ඡන්ද දුන්නා. ඒ විශ්වාසයක් තිබ්බා. දැන් ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම කෙඩිලා තමයි තියෙන්නේ. ඒ සම්පූර්ණ ඒ විශ්වාසය අපේ අතිගරු ජනාධිපතිතුමාට තියෙනවා. එකට එක හේතුවකුත් තමයි ඊරානයෙන් එවිල්ලා නැවක් එවිල්ලා ඒ ඊරාන් නැවට ඇමරිකාවෙන් පහර දීලා ලෝකේ කොයි නායකයෙක්වත් මෙදිහත් තුන් නැති වෙලාවේ අපි මේ පොඩි රටේ මේ නායකයා ඒ මුස්ලිම් ජනතාව ඒ නාවිකයොත් බේරගත්තු හින්දා ලෝකේ තියෙන BBC ඒ වගේ අල් ජසීරා ඒ රටවල තියෙන සියලුම මීඩියා වල අපේ අතිගරු ජනාධිපතිතුමා වීරයෙක් විදියට තමයි ඇත්තටම පැවසුවේ. ඒ වගේම අපි එකක් දැනගන්න ඕන මේ රටේ සජිත් ප්‍රේමදාසලා ගම්මන් පිළලා එකතු වෙලා මේ ජාතිවාදේ පතුරලා ඒ වගේම අපේ මන්ත්‍රී කෙනෙක් එක්කම අපි විරුද්ධ පක්ෂය වුණත් සජිත් කොළඹ මන්ත්‍රී කෙනෙකුට IS මන්ත්‍රී කෙනෙක් කියලා හංවඩු ගහනකොට සජිත් ප්‍රේමදාස මේකට උත්තර දෙන්න ඕනේ. මේ මුස්ලිම් මන්ත්‍රීතුමාගේ පැත්තද සජිත් ප්‍රේමදාස ඉන්නේ නැත්නම් ගම්මන් පිළගේ පැත්තද ඉන්නේ කියලා අපිට ඇත්තටම පවසන්න ඕන. අපි මුස්ලිම් ජනතාව විදියට මේ පාස්කු ප්‍රහාරය කියන කළු දිනයක් කියලා තමයි අපි ඇත්තටම විශ්වාස කරන්නේ. කළු දිනේ පත් වෙච්ච එකෙන් වැඩිම හානියට ලංකාවපත් උනේ මුස්ලිම් ජනතාව. මුස්ලිම් ජනතාව කියන්නේ අපි සියලුම දෙනාත් එක්ක ආදරෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න කැමති ජනතාවක් මුස්ලිම් ජනතාව. මේ සජිත් ප්‍රේමදාස අද බලන්නේ ඉස්සර වගේ තාත්තලා පුතාලා බාප්පලා එකතු වෙලා මේ රටේ ජාතිවාදයේ පතුරවලා ජාතිවාදයේ උඩ ජනාධිපති වෙලා මේ රට කාපු විදියටද සජිත් ප්‍රේමදාසත් මේ රට කණ්ඩද බලන්න කියලා මේ අපේ මුස්ලිම් මන්ත්‍රීවරු ඒ පක්ෂේ ඉන්න මන්ත්‍රීවරුත් ඒ වගේම විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුගෙමුත් මම උත්තර බලාපොරොත්තු වෙනවා.